Welcome SL Cool Boys Gaming. Hi යාළුවනේ ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්න අපේ SL Cool Boys YouTube channel එකට. ඉතින් හැමදාම අපි ගේමින් වීඩියෝ දාපු එකේ අපි වෙනසකටත් එක්ක unboxing review එකක් ගේන්න හිතුවා. Mobile games ලැබි දෙන්න උනේ කම්පියුටරේ graphic card එක පිච්චෙන හින්දා ඒකින්ද තමයි PC games දෙන්න බැරුනේ. ඒකට විසඳුමක් විදියට මම ගත්ත AliExpress එකෙන් graphic card එක. අපි ඒකේ unboxing review එක තමයි කරන්න හදන්නේ. එන ඔන්න ගත්ත graphic card එක කලින් order කරා මේ අද ආවේ. බලමු ඉතින් වැඩ කරනවද නැද්ද දන්නෙත් නැහැ කොහොමද දන්නෙත් නැහැ මේක බෑන් කරගෙනවත් දන්නෙත් නැහැ ඇත්තටම බලමු අපි මේක අන්බොක්ස් කරලාද මේ මූට ගත්ත graphic card එක ඇත්තටම මේ මගේ මැෂින් එකට ගහලා බලන්න හදන්නේ මේ බලමු අපි අද වැඩ කරනවද කියලා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එක මේක unboxing review එකට. හරි මේක අන්බොක්ස් කරලා බලමු නේ මම කොහොමද තත්ත්වය කියලා මේ ඒක අන්බොක්ස් කරලා බලමු ඔබගේ කාඩ් එක. සුබ මොහොතේ අන්බොක්ස් කරමු. කතුර කැපෙන්නේ CS යන්නේ මචං ඉරමු ගමු යාළුවනේ මේවා GTX 960 බබල් තියෙනවා රෙඩ් අත්තා ගණන් මේ විදියට තමයි graphic card එකේ box එක අපිට බලා ගන්න ඕලුවා. GTX 960 කියලා ගහලා තියෙනවා OGB කාඩ් එක. Wingunsik කියලා බ්‍රෑන්ඩ් එකකින් තමයි මේක මේ අලීගෙන දෙන්නේ. මේ ගාන දාන්නේ මේ 20000කට විතරක් තමයි අපි AliExpress එකෙන් order කරේ මේ බලමු අපි unbox කරගෙන මේක වැඩ කරනවාද කියලා මම මේක ගහගෙන බලමු. එහෙනම් මේක unbox කරමු. මේ විදිය තමයි තියෙන graphic card එක. ලස්සනට පැක් කරලා තියෙනවා. අපි graphic card එක පැත්තකින් තියලා තා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒකට නම් මොකුත් නැහැ. ඒක නෑ නේ. box එක විතරයි තියෙන්නේ. මේක මේ paper works එක නෑ නේ මොකද? නෑ බා. මොකුත් දාලා නෑ නේද? දාලා නෑ නේ. කමන්නේ. කමන්නේ දුකන්නේ. දුවන්නේ. එහෙනම් box එක අපි අයින් කරලා යමු. එලින්ම graphic card එකට. box එක ඉති කරලා දාමු. නම දාම graphic card එක ඇතුළේ තියෙන්නේ මේ ඩවුන්ලෝඩ් කරලා බලමු. උතර දෙන ඔන්ලයින් බ්‍රෑන්ඩ් නිව් කාඩ් එකක් වයි නේද? ඒක තමයි. බලමු අපි අන්බොක්සින් එක ගලවගෙන මැෂින් එකට හයි කරලා බලමු. කොහොමද තත්ති කියලා. ගන්න වෙන්නේ. ගන්න මේ කාඩ් එකේ තියෙන්නේ. සිසර් පෙන්ස් කියලා. ඒ බෑක්ලයිට් එක නම් ඇවිල්ලා නැහැ කාඩ් එකට. බලමු අපි හයි කරගෙන මේ මැෂින් එකට කොහොමද තත්ත්වය කියලා. මගේ මැෂින් එකට තමයි හයි කරන්න යන්නේ. බලමු අපි හයි කරගෙන කොහොමද තත්ත්වය කියලා.
එහෙනම් යාළුවනේ අපි සෙටප් කරගත්ත කම්පියුටරේට අපි ඉස්සරහට පුළුවන් ගේම් ප්ලේ එකක් අපි දාන්න. දැන් වෙලා යන හින්දා වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා අපි ගේම් ප්ලේ එක දාන්න නැතුව ඉන්න වීඩියෝ එක එන්ඩ් කරන්න හැදුවේ. වීඩියෝ එක අනිවාර්යෙන්ම අඩුපාඩු ඇති ලයික් මේ කමෙන්ට් කරන් යන්න. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතරව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ 1k ගමනට කට්ටිය සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. හරි එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එක එන්ඩ් කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බුමු. ඔය වගේ අන්බොක්සින් වීඩියෝ ගෙනාව අනිවාර්යයෙන්ම දානවා. කට්ටිය ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතරව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එක එන්ඩ් කරනවා.